අයිබෝවන් සියලු දෙනාටම මගේ YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ලෝකේ හැම කෙනෙක්ම වගේ ඒ කියන්නේ කුඩා දරුවන් පවා වර්තමානයේ බහුලව ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. ඉතින් දුරකථන භාවිතා කරන හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ. මේ වීඩියෝ එක කරන්න මට හිතුනේ කෙනෙක් කිව්වා එයාගේ මහපට ඇඟිල්ලයි මැණික් කටුවයි රිදෙනවා කියලා. ඉතින් මට හිතුණා ඒ ගැන හොයන්න. ඒ ගැන හොයද්දි තමයි මේ වීඩියෝ එකක් කරලා හැමෝටම මේක දැනගන්න කියන්න ඕන කියලා මට හිතුනේ. හොඳයි දැන් අපි බලමු ජංගම දුරකථන අතේ වැඩි වෙලාවක් තියාගෙන හිටියහම මොකද වෙන්නේ කියලා. පළවෙනි එක තමයි මාංශ පේශි ආතතිය සහ වේදනාව. මෙතනදි වෙන්නේ අතේ කුඩා මාංශ පේශි දිගු වෙලාවක් එකම ඉරියව්වක තිබ්බහම මාංශ පේශි ආතතියට ලක් වෙනවා. එතකොට වෙන්නේ වේදනාවක් ඇති වෙනවා. දෙවෙනි එක ටෙන්ඩොනිටිස්. මේකෙදි වෙන්නේ ජංගම දුරකථනය භාවිතා කරද්දී ඇඟිලි සහ මැණික් කටුවේ කණ්ඩරා ටෙන්ඩන් කියලා කියන්නේ අපි කණ්ඩරා වලට ඒ කියන්නේ අස්තියකට පේශියක් සම්බන්ධ කරන තැනට තමයි අපි කණ්ඩරාවක් කියලා කියන්නේ. ඒක නිතරම චලන වෙනවා. ගොඩක් අය ගේම් ගහනවා Facebook එකේ උඩට පල්ලෙහාට යනවා. එතකොට ඒ කණ්ඩරාව වැඩිපුර චලනය වෙනවා. එහෙම වැඩි කාලයක් චලනය වෙද්දි මේ කණ්ඩරාවල දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි ටෙන්ඩොනිටිස් කියන්නේ. ඊළඟට තියෙන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක. මැණික් කටුව හරහා අතට ස්නායු සපයන මාර්ගයට තමයි කාපල් ටනල් කියලා කියන්නේ. දැන් දුරකථනයේ අතේ ගොඩක් වෙලා රඳවාගෙන ඉන්න විට මේ මාර්ගයට පොඩි පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ගොඩක් දුරට අත හිරිවැටෙනවා, වේදනාවක් ඇති වෙනවා, ඒ වගේම අත දුර්වල වෙනවා. ඒ කියන්නේ දෙයක් අල්ලගෙන ඉද්දි සමහරවිට දැනීම අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දේවල් එකපාර අතින් අතහැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ මේ අතේ ඇඟිලි වලට යන ස්නායුව තෙරපෙන නිසා. ඒ විතරක් නෙමෙයි වැඩි කාලයක් මෙහෙම දුරකථනය එක අතක තියාගෙන හිටියොත් ස්නායු වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම මහපට ඇඟිල්ල සංදි විකෘති ඇති වෙන්නත් පුළුවන්. ඒතකොට නිතරම ගේම් ගහන අයට මේක අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. මොකද මහපට ඇඟිල්ලෙන් තමයි වැඩිපුරම මේ වැඩේ කරන්න නිසා. ඉතින් දැන් අපි බලමු මේවා අඩු කරගන්නේ කොහොමද කියලා. පළවෙනි එක සමහර අය නම් මේකට ගොඩක් අකමැති වෙන්න පුළුවන්. ඒක තමයි ජංගම දුරකථනය භාවිතා කරන කාලය සීමා කරන්න වෙනවා. ඒකට අපිට ජංගම දුරකථනයේම තියෙනවා ජංගම දුරකථනය භාවිතා කරන වෙලාව අපිට පෙන්වන එකක් කොච්චරක් පාවිච්චි කරනවද කියලා සතියකට බලන්න පුළුවන්. ඉතින් අපිට ඒක බලලා ඕන පුළුවන් ජංගම දුරකථනය භාවිතා කරන වෙලාව ඊළඟ සතියට අඩු කරගන්න. ඊට පස්සේ දුරකථනයේ අතේ රඳවාගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරන්න පුළුවන් අපිට. අතේ එකම විදිහට රඳවගෙන ඉන්නේ නැතුව එක එක ඉරියව් වලට රඳවගෙන ඉන්න පුළුවන්. අනිත් එක තමයි අතේ මාංශ පේශි ශක්තිමත් වෙන්න හොඳ ව්‍යායාම ටිකක් හොයාගෙන කරන්න ඕනේ. ඒ කියන්නේ අතේ මාංශ පේශි ශක්තිමත් භාවය අඩු වුණාමත් මේ එක එක අපිට අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලොකුම අමාරුවක් අපහසුාවක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ලබා ගන්න එක තමයි හොඳම දේ. ඉතින් අවසානට කියන්න තියෙන්නේ ලොකු දෙයක් වෙන්න කලින් ඒක වළක්ව ගන්න එක තමයි හොඳම දේ. ඉතින් මේ වගේ ඔබට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. සුබ දවසක් හැමෝටම.